කවදා හරි හිතලා තියෙනවද සමහර මිනිස්සු කොහොමද හැමදාම ජීවිත කාලෙම සාර්ථකත්වයේ ඉහළම තැනක ඉන්නේ කියලා? මේක නිකම්ම වාසනාවක්ද නැත්නම් අපි නොදන්න මොකක් හරි රහසක් මේ පිටිපස්සේ තියෙනවද? අන්න ඒ රහස ගැන තමයි අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ. ජීවිතයක් වුණත් වෙනස් කරන්න පුරුවනි පුරුදු ගැන. හරි. අපි එන කෙලින්ම කතාවට බහිමු. බලන්නකො මේ අංකය දිහා. 1093යි. මේක නිකන් නම්බර් එකක් නෙමෙයි. මේ තමයි තෝමස් ඇල්වා එඩිසන්. එයාගේ ජීවිත කාලෙටම ගත්ත පේටන්ට් බලපත්‍ර ගාන. හිතා ගන්න පුරුවන්ද? 1093ක්. පිස්සු හැදෙන ගානක් නේද? කොහොමද එක මිනිස්සෙක්ට මෙච්චර දෙයක් කරන්න පුරුවන් වෙන්නේ? ඔන්න එඩිසන් මේකට උත්තරේ දීලා තියෙනවා. එයා කියන්නේ හැමෝම දවසේ මොනවා හරි කරනවා තමයි. ඒත් ගොඩක් අය තමන්ගේ ශක්තිය එක දේවල් වලට විසිරවනවා. හැබැයි එයා යාගේ සම්පූර්ණ ශක්තියම සම්පූර්ණ අවධානයම එකම එක දෙයකට යොමු කළා. අන්න ඒක තමයි රහස. එක දෙයක් වෙනුවෙන් තියෙන අසීමිත අවධානය බලය. එතකොට ප්‍රශ්නේ මේකයි මේක එඩිසන්ට විතරක් විශේෂ වුණු දෙයක්ද නැත්නම් මේක ඕනෙම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් රහසක්ද? හොඳ ආරංචිය තමයි මේ රහස් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම මේව තමයි ලෝක මට්ටමේ ඉහළම තැන්වල ඉන්න අය තමන්ගේ සාර්ථකත්වයේ දිගටම පවත්වා ගන්න පාවිච්චි කරන උපක්‍රම. රොබින් ශාමා එයාගේ පොතේ හඳුන්වලා දෙන ජීවිත කාලෙම ප්‍රඥාවන්තයෙක් වෙන්න උපක්‍රම 10 කියන්නේ අන්න ඒකට උත්තරයක්. ඉතින් අපි කරන්න යන්නේ මේ උපක්‍රම 10 අරගෙන ප්‍රධාන කොටස් 3කට කඩලා බලන එක. හරි. පළවෙනි කොටස තමයි මේ අවධානය. මොකද ඔදි දන්නවා අපේ අවධානය නැත්තම් කිසිම දෙයක් හරියට කරගන්න බෑනේ. ඉතින් කොහොමද බාධා කිරීම නැති කරලා ගැඹුරු වැඩකට නියම පරිසරයක් හදාගන්න කියන එක තමයි අපි මුලින්ම බලන්නේ. මේක හිතාගන්නකෝ හරියට අපිව වට කරගත්ත ආරක්ෂිත බබල් එකක් වගේ. මේ බුබුලෙන් වෙන්නේ අපේ වටිනාම වත්කම් පහක්. ඒ කියන්නේ අපේ මනස, ශක්තිය, අදිෂ්ඨානය, දක්ෂතාවය සහ කාලය. බාහිර බාධා වලින්, අනවශ්‍ය මිනිස්සුන්ගෙන්, නරක බලපෑම් වලින් ආරක්ෂා කරන එක. විශිෂ්ටත්වයට යන්න නම් මේ වත්කම් ටික ආරක්ෂා කරගන්නම වෙනවා. මේක නම් හරිම ප්‍රායෝගික ක්‍රමයක්. හොඳට අහගන්න. ඉදිරි දවස් 90ක් යනකල් හැමදාම වැඩ පටන් ගත්ත ගමන් මුල්ම මිනිත්තු 90 වෙන කිසිම දෙයක් දිහා බලන්නේ නැතුව තමන්ගේ වැදගත්ම ව්‍යාපෘතියට විතරක් යොදවන එක. මේකෙන් ලැබෙන මොමන්ටම් එක, ඒ කියන්නේ ගම්ම්‍යතාවය ඇත්තටම අතිවිශාලයි. මේකෙන් කතා කරන්නේ අපේ ශක්තිය කළමනාකරණය කරන විදිය ගැන. ලෝකේ ඉහළම තැන්වල ඉන්න අය මැරතන් දුවන අය වගේ නෙවෙයිලු වැඩ කරන්නේ. එයාලා වැඩ කරන්නේ ස්ප්‍රින්ටර්ස්ලා. ඒ කියන්නේ කෙටි දුර දුවන අය වගේ. මිනිත්තු 60ක් උපරිමයෙන්ම වැඩ කරනවා. ඊට පස්සේ මිනිත්තු 10ක් සම්පූර්ණ විවේකයක් ගන්නවා. ආයෙත් වැඩ. මේ විදිහට කරනකොට විඩාවටපත් නොවි දිගටම වැඩ කරන්න පුළුවන්. හරි. දැන් අපි යන්නේ දෙවෙනි කොටසට. මේකෙන් අපි බලන්නේ කොහොමද පොඩි පුරුදු වලින් කාලයත් එක්ක නොනවතින වේගයක් ගොඩනගා ගන්න කියලා. දෛනික සහ සතිපතා පුරුදු ගැන. මේකෙදි කරන්නේ හැමදාම Tamanne ලොකුම ඉලක්කයට ලං වෙන්න උදව් වෙන පොඩි දේවල් 5ක් ඉවර කරන එක. මෙහෙම කරනකොට අපේ මොළයට ජයග්‍රහණේ හැංගීම පුරුදු වෙනවා. සාමාන්‍යයෙන් අපේ මොළේ නිතරම හිතන්නේ අඩුපාඩු ගැනනේ. මේ ක්‍රමේ නිසා හැමදාම දවස ඉවර වෙලකොට මම අද මේ දේවල් ටික ඉවර කළා කියන සාර්ථක හැඟීම ඇති වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. ගොඩක් දවස් ගෙවිලා යන්නේ අපි හිතපු විදිහටද? නැත්නම් දවස් අපිව එහෙට මෙහෙට හදිනවද? එක හදිසි දේවල් පස්සේ දුවලද? අන්න ඒ ප්‍රශ්නේ තමයි අපිව ඊළඟ උපක්‍රමයට අරගෙන යන්නේ. දවස අපිව පාලනය කරන එක නවත්තන තියෙන සුපිරිම ක්‍රමයක් තමයි සතිය පටන් ගන්න කලින් මුළු සතියම ප්ලෑන් කරන එක. හිතන්නකෝ ඉරිදා දවසේ පැයක් විතර අරගෙන රස්සාවේ වැඩ විතරක් නෙවෙයි ව්‍යායාම කරන වෙලාව, ගෙදර අයත් එක්ක ඉන්න වෙලාව, ඉගෙන ගන්න වෙලාව මේ ඔක්කොම කැලෙන්ඩර් එකට දානවා. එතකොට වෙන්නේ මොකක්ද? හදිසි දේවල් වලට කලින් වැදගත් දේවල් ඉබේටම සිද්ධ වෙනවා. මේක නම් ටිකක් පුදුම හිතන දෙයක් වෙන්න පුළුවන්. මොකද ගොඩක් අය හිතන්නේ හවසට ව්‍යායාම කළාම තවත් මහන්සි වෙනවා කියලා. ඒත් මෙතන කියන්නේ සැහැල්ලු ව්‍යායාමයක් කියන. ඒකෙන් දවසේ ආතතිය නැති කරලා ශරීරයට අලුත් ජවයක්, අලුත් පණක් දෙනවා. හරියට දවසට දෙවනි පාරට පණක් ලැබුණා වගේ. ඔන්න අපි ආවා අවසාන සහ සමහර විට වැදගත්ම කොටසට. ලෝකේ සාර්ථකම මිනිස්සු කියන්නේ හැමදාම ශිෂ්‍යෝ. යාලා තමන්ගේ ක්ෂේත්‍රය ගැන විතරක් නෙමෙයි ජීවිතය ගැනත් නොනවත්වාම ඉගෙන ගන්නවා. අපි හැමෝම ට්‍රැෆික් එකට බනිනවනේ නේද? ඒත් ඒ නාස්ති වෙන කාලය ඉගෙන ගන්න ලැබෙන නියම chance එකක් කරගන්න පුළුවන්. වාහනේ ඇතුලේදී ඔඩියෝ පොතකට, පොඩ්කාස්ට් එකකට ඇහුම්කන් දුන්නොත් ඒ නාස්ති වෙන කාලය එකපාරටම වටිනාම ආයෝජනයක් බවට පත් වෙනවා.
මේකෙන් කියන්නේ මොන වැඩේ තිබුණත් හැමදාම අඩුම තරමේ පැයක්වත් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න වෙන් කරන්න කියන එක. ඒක පොතක් කියවන එක වෙන්න පුළුවන්, ඔන්ලයින් කෝස් එකක් කරන එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේම නෝට්ස් ටික ආයෙ බලන එක වෙන්න පුළුවන්. මතක තියාගන්න වැඩිපුරම ඉගෙන ගන්න නායකයා තමයි අන්තිමක දිනන්නේ. තනියම කවදාවත් ලොකු ගමනක් යන්න බෑ. කෙනෙක්ගේ දියුණුව වේගවත් කරන්න, අභියෝග ජය ගන්න, නියම ටීම් එකක් හදා ගන්නම වෙනවා. ඒ ටීම් එකට මඟ පෙන්වන ගුරුවරයෙක්, අපිට අභියෝග කරන යාළුවෝ වගේම අපිව වගකීමකට බැඳ තබන පුහුණුකරුවෙකින් එක අත්‍යවශ්‍යයි. මේක දැක්ක ගමන් හිතෙන්නේ සුඛෝපභෝගී වැඩක් කියලා තමයි. ඒත් ඇත්තටම එහෙම නෙවෙයි. දිගුකාලීනව ඉහළ මට්ටමක වැඩ කරන්න නම් ශාරීරික සහ මානසික ප්‍රകൃතිය, ඒ කියන්නේ රිකවරි එක අත්‍යවශ්‍යයි. ඉතින් සම්භාහාරය කියන්නේ ඒකට කරන උපාය මාර්ගික ආයෝජනයක්. හරි. දැන් අපි උපක්‍රම 10ම ගැන කතා කරා. මේ ඔක්කොම එකපාර කරන්න ගියොත් හිතට බරක් දැනෙන එක සාධාරණයි. ඒකින්ද අපි බලමු මේක කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. මේ ඔක්කොම එක රැයෙන් කරන්න ඕනේ නෑ. එහෙම කරන්න ගියොත් ඉක්මනටම එපා වෙනවා ෂුවර්. සාර්ථකත්වයේ රහස කියන්නේ හැමදේම පර්ෆෙක්ට් එකට කරන එක නෙමෙයි, කොහෙන් හරි පටන් ගන්න එක. අන්න ඒක තමයි වැදගත්ම පණිවිඩය. එක දෙයකින් පටන් ගන්න. හැමදේම එකපාර කරන්න දඟලන එක නෙවෙයි, නියම ප්‍රඥාව කියන්නේ එක දෙයකින් පටන් ගන්න එකයි. දැන් කරන්න ඕනේ Tamanට වැඩියෙන්ම ගැළපෙනවා, ලේසියෙන් පටන් ගන්න පුළුවන් කියලා හිතන එකම එක උපක්‍රමයක් තෝරගන්න එක. ඒක 1999 රීතිය වෙන්න පුළුවන්, නැත්නම් ට්‍රැෆික් විශ්වවිද්‍යාලෙ වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අර සතිය ප්ලෑන් කරන එක වෙන්න පුළුවන්. ඉතින් දැන් අහන්න ඕන ප්‍රශ්නේ මේකයි, මේ කතා කරපුවාගෙන් හිත ඉදන්ම පටන් ගන්න පුළුවන් එකම එක උපක්‍රමය මොකක්ද? ඒ කියන්නේ පොඩ්ඩක් හිතලා ඒ තීරණය දැම්ම ගන්න එක තමයි වැදගත්ම දේ.